ලේකම් අයියේ. කොහෙ ගිහින් එන ගමන් ඉන්නේ? වැඩට ගිහින් එන ගමන් මල්ලි. ගැම්මක් තමයි ඈ. අපේ ගමේ මුලින්ම ආණ්ඩුවේ කන්තෝරුවකට ගිය අයියනේ ඉතින් වැඩකට. සතුටුයි හොඳේ. thank you මල්ලි. මන් දන්නේ ඉතින් මොන වුණා මල්ලිලා අපේ කාණ ඉතින් මෙතන තමයි ඈ. thank you ඈ. අයියරත් අයියර ආණ්ඩුවේ ලොකු මහත්තුරුන්ට වගේ සීත කරපු කාමරයකුයි කොටර අඳින ළමිස්සියකුයි දුන්නද අයියගේ වැඩවලට? සීත නෙවෙයි මල්ලි AC. AC කරපු කාමරයක් නෑ මල්ලි. හැබැයි කොටර අඳපු ළමිස්සියෙන් නම් දුන්න මගේ සහායකව ලෙස. එයා නම් ඉන්නවා. කාමරයක් නෑ මල්ලි. හැමෝම අයියට රස්සාවක් ආණ්ඩුවේ හම්බුණා කියලා කිව්වට කවුරුත් දන්නේ නෑ අයියා මොනවද කරන්න කියලා. මොනවද අයියා ඇත්තටම අයියට කරන්න තියෙන්නේ? අයියෝ ඔක මොකද්ද? මම රිලව් ගණන් කරන එක කරන්න මල්ලි. ගෙවල් වලට වතු වලට එන රිලව් ඉන්නේ. උන් ගණන් කරන එක කරන්නේ මම. නොදෝකින් අයියා මේ හොඳට ඇඳ පෙළඳගෙන යන්නේ රිලව් ගණන් ඉන්නේ. ඊයා. මල්ලිලා ගෙවල් වලට වතු වලට රිලව් වහම ගණන් කරලා තියාගන්න හොඳේ. ඒක මට ලේසිනේ මල්ලි. යන්නම්.